කාලයක් තිස්සේ අපේ ජීවිතවල රැඳිලා හිටපු මිනිස්සු අපේ ජීවිතවලින් යන්න ගියාම අපි බොහෝ වෙලාවට කල්පනා කරනවා ඇයි එයා එහෙම ගියේ? එයා කොහොමද එහෙම යන්නේ කියලා. එයාට පුළුවන් ද එහෙම කරන්න කියලා. ඇත්තටම අපි අපේ පැත්තෙන් මේ දේවල් ඒ විදිහට දැක්කත් අපිට කවදාවත් කිසි කෙනෙකුට කියන්න බෑ ඔයා අපි ළඟම රැඳිලා ඉන්න කියලා. මොකද හැම කෙනාටම තමන්ටම ආවේනික වෙච්ච ජීවිතයක් තියෙනවා. තමන්ටම ආවේනික වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් හැම කෙනාම ජීවිතේ තීරණ ගන්න ඒ තමන්ගේ පහසු කලාපය වෙනුවෙන්. ඒ වගේ වෙලාවකට යම් කිසි පුද්ගලයෙකුට අපිත් එක්ක සම්බන්ධතාවය තියාගෙන ඉන්න එක අපහසු නම් එයාගේ පහසුවට අපේ ජීවිතවලින් අයින් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඒක අපිට දරා ගන්න අමාරු වුණාට අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකෙ කිසිම බැඳීමක් සදාකාලික නැහැ. මේ ලෝකෙ හැමදේම එක්තරා දිනක එක්තරා කාලයක කල් ඉක්ුත් වෙනවා. ඉතින් කල් ඉක්ුත් වෙන බැඳීමක් වෙනුවෙන් අපි අපේ ජීවිතේ සදාකාලික ඉඩක් වෙන් කරනවා නම් එතන වැරද්ද තියෙන්නේ අපෙන් ඈත් වෙන පුද්ගලයා තුල නෙමේ. ඒක හරි විදිහට දරාගන්නේ නැති, හරි විදිහට තේරුම් ගත්තේ නැති අපි ළඟයි. ඉතින් ඕනම කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යනකොට හැමතිස්සෙම ඒ කෙනා අපේ ජීවිතෙන් නැති වුණොත් එදාට අපි කොහොමද ඒ ප්‍රශ්නේ දරාගන්නේ කියන එකට උත්තර සහිතව ඒ සම්බන්ධතාවය ගොඩනගාගෙන යන්න, ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. මොකද එක් මානව සම්බන්ධතාවයක් තුළ ඔබගේ සමස්ත ජීවිතයම, ඔබගේ සතුට, ඔබගේ බලාපොරොත්තු, ඔබගේ අනාගතය කැටි කරන්න එපා. එක බැඳීමක් කියන්නේ ජීවිතයේ එක බැඳීමක් මිසක් මුළු ජීවිතයම නෙමෙයි. ආදරේ.